හායි කොහොමද ඔන්න අද අරන් ආව වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. මේ තියෙන්නේ ඉතින් මම දවස් දෙක තුනක් අසනීප වෙලා ඉද්දී මගේ කුසියට වෙලා තියෙන දේ. මොකද මං සතියක් විතර හොඳටම අසනීපෙන් හිටියා. ඒ අතරෙත් ඉතින් මට කෑම ඕඩර්ස් වගේකුත් තිබුණා. ඒ ටිකත් කරගත්තා. ඉතින් ඒවත් කරපු නිසා මට මේ ගොඩාක් කස් කරගන්න බැරි වුණා. මොකද මට ඇඟට අමාරු නිසා ඒ වෙලාවට වැඩ ටික කරලා හැමම දාලා යනවා. ඉතින් මම මේක අස් කරන්න හදනකොට ඔන්න හස්බන්ඩ් කිව්වා මේ මම කලින් ඉඳන්ම කේකේ හිටියා මට මේකට කර්ටන්ස් දාගන්න ඕනේ කියලා. එයා කිව්වා එහෙනම් අද ඒ වැඩේත් කරලා දෙන්නම්. ඔයාට එතකොට එකපාරම අස් කරගන්න පුළුවන් කියලා. ඉතින් දැන් ඔන්න ඒ වැඩේ කරන්න තමයි හදන්නේ. මුලින්ම මේ පටි ටික ගෙනල්ලා මේක මැනලා ඒ අවශ්‍ය ප්‍රමාණයට මේක කපා ගත්තා. කපාගෙන ඊට පස්සේ අර මේක අපි හයි කරගන්න ග්‍රිල් කරන්න එපයි. මේ ග්‍රිල් කරලා මේ වෝල් ප්ලග්ස් දාලා තමයි මේ ඇන දාන්න හදන්නේ. ඉතින් ඒකට මෙන්න මේ විදිහට හීල් කරගත්තා. ඊට පස්සේ දැන් මේ කර්ටන් එක දාන්න අර පොඩි කෑලි දානවනේ අර එල්ලන කෑලි. ඔන්න ඒ ටික දාලා දැන් ලෑස්ති කරගන්න හදන්නේ හයි කරන්න කලින්. මේ විදිහට පැති 3ක් එනවනේ. ඉතින් මේ විදිහට පැති 3ටම අවශ්‍ය විදිහට කපාගෙන මේ කෑලි ටික හයි කරලා ඊට පස්සේ කර්ටන් දාන්න තමයි තියෙන්නේ. ඇත්තටම කර්ටන්ස් තාම මහලත් නැහැ. මොකද මේක හදිස්සියනේ හස්බන්ඩ් කරලා දෙනවා කියලා කිව්වේ. ඉතින් මෙන්න මේ විදිහට මට පටි ටික ඔක්කොම හයි කරලා දුන්නට පස්සේ මම දැන් හදන්නේ කුසිය හොඳට ක්ලීන් කරන්න. ක්ලීන් කරලා මම ඕගලන්ට පෙන්නන්නම් මම කර්ටන්ස් දාගත්තට පස්සෙත් කොහොමද මගේ කුසිය තියෙන්නේ කියලා. ඔන්න මම ක්ලීන් කරනකොට මුලින්ම කරේ මම ඔක්කොම එකපාරම ක්ලීන් කරන්න යන්නේ. මොකද ඉඩම අදිනේ එහෙම කරන්න. මම කරන්නේ මේක පැත්තක් හොඳට බඩු ටික ඔක්කොම අයින් කරලා ක්ලීන් කරලා ඒ පැත්තේ බඩු ටික තියාගෙන අනිත් පැත්ත ක්ලීන් කරගන්නවා. ඒ විදිහට තමයි කරන්න හදන්නේ. මුලින්ම මම මේ පැත්තේ තිබුණ බඩු ටික ඔක්කොම අයින් කරලා මෙතන මේ උඩ මේ හොඳට සෝදා ගන්න හදන්නේ. මොකද මේවා දාලා තියෙන මෙතන මේ ටයිල් නෙමෙයිනේ මේ තියෙන ටෙරාසෝ. මේවට ඉතින් ගොඩාක් කුණු බැඳෙනවා. මේ වගේ කුණු අර රැඳුනම යවන්නත් ඉතින් ගොඩක් අමාරුයි. ඉතින් මම අද මේ ඒවට එක එක දේවල් දාලා try කරලා තිනවා. අද මම මේ දාන්නේ කෝස්ටික් සෝඩා. මට කොහොමත් උවමනාව තිබ්බා කෝස්ටික් සෝඩා ටිකක් දාලා මේක යනවද බලන්න. ඇත්තටම වෙනදට වඩා ගොඩක් ගියා. හැබැයි ඉතින් මේක දිගටම පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නන් නෙමේ. කෝස්ටික් සෝඩා කියන්නේ ඉතින් ගොඩක් සැරයිනේ. අතට මේ අහුවෙන්නේ නැති වෙන්න, ඒ කියන්නේ ඇල්ලෙන්නේ නැති විදිහට තමයි මේක කරගන්නත් ඕන. කොහොම හරි ඉතින් ඔන්න ඒ කොටස මම හොඳට සුද්ධ කරගෙන පිහිදගෙන දැන් මම හදන්නේ එතන මම තියලා තිබුණ මගේ පොඩි රැක් ටික තියෙනවනේ. මේ රැක් ටිකත් හොදලා ඒ බඩු ටික තියන්න පුළුවන් විදිහට මේ හදාගන්න තමයි හදන්නේ. මම මේවා කෑලි ගලවන්න යන්නේ. මොකද මම මේවා ළඟදි ක්ලීන් කරලා තිබුණේ. දැන් මම දැන් මේක ඔක්කොම ක්ලීන් කරන නිසා ඒක විතරක් මට මේ තියන්න නිකන් හිතට මොකද්ද වගේ නිසා මේ ටිකත් ඔන්න පොඩ්ඩක් හොදලා ගන්නවා. මෙන්න මේ විදිහට ගලවන්න නැතුව මේ සෙට් කරලා තියෙන විදිහටම මම මේ විදිහට හොදා ගන්නවා. දැන් මම එම හොදගෙන මේ බඩු ටික අපහු තිබුණ විදිහටම හදා ගන්න හදන්නේ. දැන් මොකද දැන් එතන උඩ මේ කවුන්ටර් টොප් එක දැන් හොඳට චුට්ටක් වේලිලා තියෙන්නේ. දැන් මේ බඩු ටිකත් පිහිදගෙන මේ විදිහට මම එතන තිබුණ බඩු ටික අපහු ඒ විදිහටම තියා ගන්නවා. ඊට පස්සේ මම අනිත් පැත්ත ක්ලීන් කරගන්න හදන්නේ. මේ පැත්තේ බඩු ටික දැන් ඔන්න එක තැනකට අයින් කරලා ඊට පස්සේ මේ එතනත් උඩ සෝදලා පිහිදලා අවශ්‍ය බඩු ටික තියා ගන්නවා තිබුණ විදිහටම. මේ ටික මේ විදිහට ක්ලීන් කරගන්න අතරේදී මම මගේ මේ ලිපත් සුද්ධ කරගෙන එතන ඒ තියලා තියෙන යටත් හොඳට සුද්ධ කරගන්න තමයි හදන්නේ. ඉතින් මට කියන්නකෝ ඕගොල්ලන්ගේ ගෙවල්වලත් ඔයාලා අසනීප වුණාම මේ විදිහද කියලා. එක දවසක් දෙකක් අපි අසනීප වෙලා හිටියොත් සාමාන්‍යයෙන් ගෙදර සතියකට දෙකකට අස් කරන්න දේවල් ඉතිරි වෙනව නේද? ඉතින් එතකොට මට හිතනවා ඇයි අනේ මේ දවස් දෙකක් විතරක් අස් කරන්න නැතුව තිබිලා මේ විදිහට වෙන්නේ කියලා. අනේ මන්ද ඉතින් ඔයාලගේ ගෙවල් වලත් මේ විදිහට කියලා මට කියන්නකෝ. අනිත් දේ තමයි මට ඕගොල්ලෝ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මේ ටෙරාසෝ වල තියෙන පැල්ලම් යවන්න ඕගොල්ලෝ විදිහක් දන්නවද? මොකද මම දැන් මේ ගෙදර ඉන්නේ රෙන්ට් එකටනේ. මම මේ ගෙදරට එනකොටත් මේ කියන්නේ මේ මගේ කවුන්ටර් টොප් එක උඩ මේ විදිහට පැල්ලම් ගොඩාක් තිබුණා. ඇත්තට මීට වඩා ගොඩාක් තිබුණා. දැන් මේවා මම සුද්ධ කරලා චුට්ටක් අඩු වෙලා තියෙන්නේ. හැබැයි අර මේ ටයිල් එක වගේ හොඳට ක්ලීන් වෙන්නේ නැහැ. එහෙම කරනවා නම් මං හිතන්නේ මේක කපන්න ඕනේ උඩින්. එහෙම නැතුව ඕගොල්ලන් දන්නවද මොනවා හරි කිමිකල් එකක් මේක සුද්ධ කරන්නේ? අනේ එහෙම දන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න. මොකද ඇත්තටම මට ලොකු ප්‍රශ්නයක් මේ වගේ තියෙන පැල්ලම්. ඔය පේනව නේද ඔයාලට තියෙන පැල්ලම් ගොඩ කළු පාට පැල්ලම් ඇදලා තියෙන මේවා දැන්
චුට්ටක් මේ යනවා මේ එච්චර ලොකුවට ගැලවිලා යන්නේ නැහැ. ඒ ඇයිද කියන්න නම් මට තේරෙන්නේ නැහැ. මොකද මම මේකට ගොඩක් දේවල් try කරලා තියෙනවා. ඇත්තටම මේ මට්ටමට හරි මම සුද්ධ කරගෙන තියෙන්නේ මම ක්ලෝරෙක්ස් පාවිච්චි කරලා. වෙන නම් මට වෙන දේවල් වලින් නම් ලොකුවට කුණු ගියේ නැහැ. හැබැයි ක්ලෝරෙක්ස් වලින් නම් පොඩ්ඩක් යනවා. හැබැයි ඉතින් අර නිතරම පාවිච්චි කරන්නත් බෑනේ ක්ලෝරෙක්ස් වගේ දේවල්. ඒවා ඉතින් අතට විසයිනේ. දැන් උඩ ටික ඔක්කොම සුද්ධ කරගෙන ඉවරයි. දැන් මං හදන්නේ මේ යට තියලා තිබුණ බඩු ටික හොඳට දූවිලි පිහදලා ඒ ටික ආපහු දාගන්න හදන්නේ. මෙතන මම පැන්ට්‍රි නැති නිසා මේ වගේ ලොකු බොක්ස් වලට තමයි මගේ වීදුරු බඩු එතකොට ඔය හැන්දි අරව මේවා පිඟන් ඒවා දාලා තින්නේ මේ විදිහට වෙන වෙනම බොක්ස් වල. මම දැන් මේ බොක්ස් ටික ඇතුළ නම් සුද්ධ කරන්න යන්නේ මොකද ඇතුළේ මේ වගේ මුකුත් එහෙම වෙලා නැහැ. උඩ අර මේ වහන පියනේ විතරක් පොඩ්ඩක් දූවිලි තියෙනවා මම ඒ ටික පිහදලා ඒ බොක්ස් ටිකත් ආපහු තිබුණු විදිහට තිබ්බා. ඊට පස්සේ දැන් මේ ගෑස් තියෙන තැන ගෑස් ටික හොඳට එළියට අරගෙන එතන අතු ගාලා අපහු ගෑස් ටික චුට්ටක් පීදලා තිබුණු විදිහටම තියෙනවා. මම ලොකුවට මේවා එහෙට මෙහෙට අදින්න යන්නේ නැහැ. මොකද එහෙම කරන්න කරදරයි සහ එච්චර මෙහෙම කරන්න දෙයක්වත් නැහැ. ඉතින් පොඩ්ඩයිනේ බඩු තියෙන්නේ. ඒ ටික ක්ලීන් කරලා එවුනාට පස්සේ මගේ වලන් තියලා තියෙන තැන තමයි තියෙන්නේ. මම මෙතන මේ යට තමයි වලන් තියලා තියෙන්නේ. මම දැන් මේ වලන් ටිකත් මේ විදිහට අයින් කරගෙන එතනත් හොඳට අතු ගාලා පිහදලා අයින් කරලා වලන් ටිකත් පිහදලා ආපහු තිබුණ විදිහට තියෙනවා. මේ වලන් වල නම් ඇත්තට මෙහෙම මුකුත් නැහැ. මොකද මම නිතරම උයනවානේ. ඉතින් වලන් වල එහෙම නැහැ. උනාට මං චුට්ටක් මේ විදිහට පිහදලා ආපහු මගේ වලන් ටික ඒ තිබුණ විදිහටම තියා ගන්නවා. මම මේ වලන් ටික අස් කරන්න ගන්න කලින් මගේ සුද්ධ කරන්න තිබුණ වලන් ටිකක් තිබුණා. මම ඒ ටිකට කෝස්ටික් සෝඩා පොඩ්ඩක් දාලා මම මේක කරන්න හොඳයිද නැද්ද කියලා නම් දන්නේ නැහැ. හැබැයි මේකෙන් හොඳට කුණු ගැලවිලා යනවා. ගොඩාක් දාන්නෙත් නැහැ. පොඩ්ඩක් දාලා මම වතුර එකට දාලා පොඩි වෙලාවක් තියලා ඊට පස්සේ වලන් ටික සුද්ධ කරලා සෝදා ගන්නවා. මම මේ විදිහට දැන් සෝදන බඩු ටික ගෙනල්ලා වතුර පෙරෙන්න දාන්න මේ විදිහට රෙද්දක් දාලා ලෑස්ති කරගත්තා. මේ තියෙන්නේ මම දාපු බඩු ටික මේ ටික මෙහෙම තියෙද්දි මම අනිත් වැඩ ටික කරගන්නවා. දැන් මම මේ හදන්නේ ඔක්කොම කුණු ටික අනවශ්‍ය කුණු ඔක්කොම ටික අයින් කරන්න. මේ කුණු බෑග්ස් කොහොමත් හදලා සඳට තමයි මේවා අරන් යන්නේ. ඉතින් ඔන්න අද සෙනසුරාදා දවසක් මට මතක හැටියට ඉතින් දැන් මම මේ ටික ඔක්කොම බෑග්ස් වලට දාලා හොඳට ගැට ගහලා තියලා තියෙනවා. සඳුදට එතකොට මට කුණු ගෙනියන එකට දෙන්න පුළුවන්. ඔන්න දැන් මම අර දාලා තිබුණ බඩු ටික ඔක්කොම සෝදාගත්තා. මේ සෝදාගත්ත බඩු මට ඒක නම් වීඩියෝ කරන්න බැරි වුණා. මේ ටික මම වතුර පෙරෙන්න තියලා ඊට පස්සේ මගේ මෙතන මේසෙ තියෙනවා. මේ මේසෙටත් අලුතෙන් රෙද්දක් දාලා එතනත් තියලා තිබුණ බඩු ටික හොඳට පිහදලා සුද්ධ කරලා තියා ගන්නවා. මේ ෆ්‍රිජ් එක උඩත් මම අස් කර ගන්නවා. ඇතුළ නම් අස් කරන්න යන්නේ නැහැ මේ වෙලාවේදී කොහොමත් ඉතින් ඇතුළ මම සතියකට සැරයක් අස් කරනවා එළවලු ගෙනත් දානකොට. ඒ නිසා ඒක නම් අස් කරන්න යන්නේ නැහැ. ඇතුළ අස් කරන්න යන්නේ මේ විදිහට ෆ්‍රිජ් එක උඩ තියවලා තිබුණ බඩු ටික ඒ ටික ඔක්කොම අස් කරලා කුණු ටිකත් අයින් කරලා මෙතනින් මේ වැඩේ ඉවර කරගන්නවා. දැන් ඔන්න ඒ ටික ඔක්කොම අස් කරලා අතු ගාලා කුණු ටිකත් අයින් කරලා මගේ මේ වැඩේ මෙතනින් ඉවර කරගත්තා. දැන් මම කර්ටන්ස් ටික දාන්න ඕනේ. කර්ටන්ස් ටික මම හෙට උදේට තමයි මහන්නේ. ඉතින් මම කර්ටන්ස් ටික හදන එකෙත් පොඩි වීඩියෝ එකක් ඔයාලට ගත්තා. මේ බලන්නකෝ මම මෙන්න මේ රෙද්දෙන් තමයි කර්ටන්ස් දාන්න හදන්නේ. මම මේ විදිහට ඕන උසට මගේ කර්ටන් රෙද්ද කපාගෙන ඊට පස්සේ මම මේකේ අර කට්ට ගහන තැන පොඩ්ඩක් තදට තියෙන්න ඕන නිසා ඩෙනිම් රෙද්දක් තිබුණා. මේකෙන් පටි කපලා ඒකෙන් උඩට දාගන්නවා. චුට්ටක් අර කට්ට ගහන තැන තදට හිටින්න ඕන නිසා ඊට පස්සේ මෙන්න මේ විදිහට පටියක් අරන් ඒක උඩින් මහලා ඒකට කර්ටන් එක වගේ අල්ලලා ඊට පස්සේ කොකු ටික හයි කරගන්නවා. ඇත්තටම මම කලින් කර්ටන්ස් මහලා නෑ. හැබැයි ඉතින් මට හිතෙන විදිහට තමයි මේ කරන්නේ. බලන්නකෝ මේකත් ලස්සනට ආවා.
කර්ටන් එක මහල ඉවර වෙලා මම මේ අවශ්‍ය විදිහට කොකු ටික හයි කරගන්නවා. කොකු ටික හයි කරලා අපි දැන් අර අල්ලගත්ත පටියට මේක සෙට් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න බලන්නකෝ සෙට් කරාට පස්සේ ලස්සනයිද කියලා. ඉතින් මේක මන් දාලා තියෙන කර්ටන් එක ලස්සනයිද කියලා බලලා මට කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මම අද දවසට ගිහින් එන්න තමයි හදන්නේ. ඉතින් මගේ වීඩියෝස් බලන හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ වීඩියෝස් දිගටම බලන්න, ඒවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න මගේ curtains ලස්සනයිද කියලා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබම සුබ දවසක්.